ආයුබෝවන්. ඇත්තටම ගොඩාක් කාලෙකට පස්සේ තමයි මම නැවත ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවේ. මට ඇත්තටම පැහැදිලි කරන්න අවශ්‍ය පවතින වර්තමාන යුදමය තත්ත්වය පිළිබඳ ආධ්‍යාත්මික විග්‍රහයක්. විවිධ විද්වතුන් විවිධාකාරයේ මත දරනවා. ඒ මත ඔස්සේ සමාජයේ බොහෝ දෙනෙක් වැරදි මතවල එල්බගෙන සිටිනවා. ඉතින් මේ වැරදි මත නිසා තමන්නුත් නොදැනුවත්වම විවිධ පාර්ශවයන් කෙරෙහි ද්වේෂයෙන් කටයුතු කරනවා. ඉතින් මේ යුදමය වාතාවරණය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් වලදී සමාජයක් විදිහට ඔබ කොහොමද මුහුණ දෙන්න ඕන කියන කාරණාවත් මම විස්තර කරනවා. ඇත්තටම මෙවැනි යුදමය වාතාවරණයක් ඇති වෙන්නේ එක පාරටම නෙවෙයි. එය ෂණික සිදුවීමක් නෙවෙයි. එය ෂණික සිදුවීමක් වගේ අපිට දැනුණට මෙවැනි තත්වයන් ක්‍රමානුකූලව ගොඩනැගෙමින් පැවතුන අඳුරු ශක්තියින් වල ප්‍රතිඵලයක්. මම මගේ වැඩසටහන් වල පැහැදිලි කරලා තියෙනවා මේ නව යුගයක පරිවර්තනයක් සිදු වෙමින් තියෙන කාලයක්. නමුත් ඒ නවයුගයේ අත්දැකීම ලබන්න පුළුවන් ඒ නවයුගයේ අත්දැකීම සඳහා පරිවර්තනය වෙන පුද්ගලයන්ට පමණයි. එතකොට තව පුද්ගලයෙක්ට මම මෙහෙම කියද්දි හිතෙන්න පුළුවන් මොන නවයුගයක් ගැනද මේ කතා කරන්න කියන එක. මොකද තම තමන් මේ පරිණාමය ක්‍රියාවලිය අත්දකින ඒ අවස්ථාව අනුව තම තමන්ගේ අත්දැකීම් වෙනස්. උදාහරණයක් ගත්තොත් හිතන්න ලෝකය කියන්නේ නිකන් අඳුරු ආගාධයක් කියලා. ඒකේ පතුලෙම ඉන්න කෙනා ඉන්නේ කළුවර ආගාධයක. එතකොට ඒ පුද්ගලයා දන්නේ නැහැ මේ ආගාධෙන් එළියේ පරිබාහිරව ගස්වැල් තියෙනවා, ආලෝකය තියෙනවා, විවිධ සත්තු ඉන්නවා කියලා ඒ පුද්ගලයා දන්නේ නැහැ. නමුත් යම් පුද්ගලයෙක් ඒ ආගාධයේ යම්කිසි මට්ටමක ඉහළට ඇවිල්ලා තියෙනවා නම් ඒ පුද්ගලයාට යාන්තමට පේනවා ආලෝකයක් තියෙනවා. එතකොට එතනිනුත් ඉහළට ඒ ආගාධෙන් ආපු කෙනාට තේරෙනවා ටිකක් ගස්වැල් තියෙනවා, ආලෝකයේ තියෙනවා. නමුත් එතනිනුත් ඉහළට ආගාධෙන් එළියටම ආපු කෙනාට පේන්න පටන් ගන්නවා අපි ආගාධයේ හිටියට වැඩිය වෙනස් වූ ජීවිතයක් ආගාධෙන් පිටත තියෙනවා කියන එක. ඉතින් මේ විදිහේ අත්දැකීමක් තමයි විවිධ පුද්ගලයන් මේ පරිණාමයේ ක්‍රියාවලියේදී පුද්ගලිකව තමන්ගේ විඥාණය තුළ අත්දකින කාරණාව. තම තමන් හදාගත්ත විඥාණය තම තමන්ගේ ලෝක අනුව එහි තියෙන අඳුරු ස්වභාවය අනුව තමන් ලබන අත්දැකීම් වෙනස්. එතකොට එකම කාලයක 2026 මේ එකම මොහොතේ හැම කෙනාගේම පුද්ගලික අත්දැකීම් එකක් නෙමෙයි. යම් පුද්ගලයෙක් මිසයිලයක් නිසා මේ යද්දී තවත් පුද්ගලයෙක් ඊටමත් තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා තවත් රටක. තවත් පුද්ගලයෙක්ට තමන්ගේ රැකියාව නැති වෙද්දී තවත් පුද්ගලයෙක් එයාගේ නිස්කලංකව එයාගේ නිදහසේ තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන සාර්ථකව තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන යනවා. තව පුද්ගලයෙක් ඊටමත් රෝගී තත්වයෙන් ජීවත් වෙද්දී තවත් පුද්ගලයෙක් ඊටමත් නිරෝගීව ජීවත් වෙනවා. ඉතින් එක් පුද්ගලයා එක් ආකාරයේ අත්දැකීම් ලබන්නේ අපි උදාහරණයක් ගත්තොත් මේ අපි මෙච්චර කාලයක් ජීවත් වෙච්ච සිස්ටම් එක ඇතුලේ ඇත්තටම කරන්නේ හැම පුද්ගලයෙක්ම එකම විදිහේ දෙයක් ප්‍රෝග්‍රෑම් කරලා වගේ ඒ එකම ආකාරයේ ජීවන රටාවක් ගත කරන්න උත්සාහ කරනවා. එතකොට ඒක ඇතුලේ තමන්ගේ සාර්ථකත්වය මනින්න උත්සාහ කරනවා. ඉතින් ඒ සිස්ටම් එක ඇත්තටම මම යුදමය වාතාවරණයත් එක්ක ක්‍රමානුකූලව නැවතෙන්න පටන් ගන්නවා. ඒ සිස්ටම් එකෙන් යැපෙන පුද්ගලයන්ට ඊටමත් ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් ඊට පෙර මේ සිස්ටම් එක පරිබාහිරව තමන්ගේ ජීවිතය ගත කරන තමන්ගේ නිරෝගීකම තමන් නිදහසේ ආත්ම තෘප්තියෙන් කළ හැකි වෘත්තියක් තෝරා ගැනීම තුළ
තමන්ට නිවසට වෙලා කරන්න පුළුවන් රැකියාවක් කර ගැනීම තුළ එවැනි පුද්ගලයෙක්ට මේ සිස්ටම් එක වැටීම නිසා සිද්ධ වෙන ඉන්ධනවල ප්‍රශ්න, ඒ වගේම අනෙකුත් ප්‍රවාහන සිද්ධ වෙන ප්‍රශ්න, එතකොට ඒ වගේම ඖෂධවල ඇතිවෙන හිඟේ නිසා ඇතිවෙන ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. තව බොහෝ දේවල් තියෙනවා. ඒවා ඉදිරි කාලවලදී තමයි ඇත්තටම පැහැදිලි කරන්න පුළුවන්. මොකද අත්දැකීමකින් තොරව ඒක පැහැදිලි කරොත් කෙනෙක්ට පැහැදිලි වෙන්නේ නැහැ. මොකක්ද කියන එක. තමන් ඒ සිස්ටම් එක නැතිවීම නිසා විඳින පීඩාව තුළ තමයි බොහෝ දෙනෙක් ඇත්තටම ආධ්‍යාත්මිකව අවදි වෙන්නේ. ඇත්තටම මොකක්ද ජීවිතය සහ ජීවිතේ වටිනාකම, ජීවිතය ගත කරන්න ඕන කොහොමද කියන එක. ඉතින් අර හැම දෙයකම රිදී රේඛාවක් තියනවා වගේ මේ යුදමය වාතාවරණයෙන් පසුව ඇතිවෙන ජීවිතවල වෙනස්කම් ඇතුළේ මේ රිදී රේඛාව පේන්න පටන් ගන්නවා. එතකොට මම විස්තර කරන්නම් ඇත්තටම මේ යුදමය වාතාවරණයට හේතුව. ඇත්තටම මේ යුදමය තත්වයන් කලියුගයේ අවසානයේදී මතුවෙන්න පටන් ගන්නවා ඉතාමත් බිහිසුණු ලෙස. මොකද තවදුරටත් පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයේ සිද්ධ වෙන පරිවර්තනයන් අනුව අඳුරු ශක්තියින් වලට දීර්ඝ කාලයක් පෘථිවියේ රැඳෙන්න බෑ. ඒ ශක්තියින් පිරිසිදු වෙන ස්වභාවික ක්‍රමයක් තමයි ඒ අඳුරු බලවේග එකට එක ඝට්ටණය වීම. ඒක ඇත්තටම යුදමය වාතාවරණයක් තුලින් විතරක් නෙවෙයි පුද්ගලිකවත් ඔබ අත්විඳිනවා. ඔබේ තියෙන අඳුරු ගතියට ගැළපෙන ආකාරයේ පුද්ගලයෙක් සමග යම්කිසි වාද විවාදයකට ලක්වීම, නැත්නම් පුද්ගලයන් දෙදෙනෙක් අතර රණ්ඩුවක් ඇතිවීම, සමහරවිට වචන වලින් සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. එකම පවුලේ අය අතර ඇතිවෙන ගැටුම්, මේ හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ මේ ඝට්ටණය. එතකොට මේ ඇතිවෙන ඝට්ටණයන් වලදී තමන් ප්‍රතික්‍රියා නොකර ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙනවා නම් එවැනි පුද්ගලයාට තමන්ගේ පරණ කර්ම වලින් විමුක්තිය ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඇත්තටම බොහෝ වෙලාවට තමන්ගේ පුද්ගලික කර්ම විතරක් නෙවෙයි, පරම්පරාවෙන් පරම්පරාවට මුතුන් මිත්තන්ගෙන් තමන්ට ඥානගතව උරුම වෙන ඍණාත්මක ශක්තියක් තියෙනවා. තමන්ගේ ශක්ති ශරීරයේ පටවි ගතිය. මේ ශක්තියත් සමග තමයි බොහෝ විට විවිධාකාර සාංශාරික ණය ගනුදෙනු කර්මයන් වලට පුද්ගලයන් මුහුණ දෙන්නේ. ඉතින් ඒ පිළිබඳව මම වැඩසටහනක් කරලා තියෙනවා. ප්‍රතික්‍රියා නොකර ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක තමන්ගේ විමුක්තිය සලස්වා ගැනීම සඳහා. ඉතින් පරිණාමීය ක්‍රියාවලියේදී හැම පුද්ගලයාම එකම මට්ටමක නොසිටින්න හේතුව, එකම ආකාරයේ යහපත් අත්දැකීම් නොලබන්න හේතුව එක් එක් පුද්ගලයාගේ පරිණාමීය ක්‍රියාවලිය එක් එක් මට්ටමේ පවතින්නේ. ඒ පුද්ගලයා තම තමන්ගේ කර්මයට මුහුණ දෙන ආකාරය මත, තමන්ගේ ධර්මය පුහුණු කරන එක මත. ධර්මය කියන්නේ අපි වචන වලින් ධර්මය සජ්ජායනා කිරීම නෙවෙයි, ධම්මානුධම්ම පටිපදාව. අපි කොහොමද ජීවත් වෙන්නේ ධර්මානුකූලව? අපි ඉවසීමෙන් ජීවත් වෙනවද? මෛත්‍රියෙන් ජීවත් වෙනවද? මෙන්න මෙවැනි කාරණා තමයි ක්‍රියාවෙන් ධර්මය නියමාකාරයෙන් සිදු කිරීම. ඉතින් මේ සියලු දේවල් වල ප්‍රතිඵලයක් තමයි පුද්ගලයාගේ පරිණාමයේ ක්‍රියාවලිය. එතකොට මේ යුදමය වාතාවරණයන් වලට හේතු වෙච්ච ශක්තියින් අවුරුදු 100,000 ගානක සිට පැවතගෙන එන ශක්තියින් වල ප්‍රතිඵල. නමුත් වර්තමානයේදී අපි දකින ආකාරය අනුව, ඒ මොහොතේ සටන් ක්‍රියාත්මක වෙන ආකාරය අනුව අපි විවිධ අර්ථකථන දෙනවා එවැනි ගැටුම්කාරී තත්ත්වයන් වලට. ඒ කොහොම වුණත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි කලියුගයේ අවසානයේදී විවිධ පාර්ශවයන් අතර තියෙන අඳුරු ශක්තියින් ක්‍රමානුකූලව පිරිසිදු වීමේ එක් ක්‍රමයක් තමයි මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවීම. ඒක පුද්ගලික වශයෙන් තම තමන්ගේ ජීවිත තුලත් සිද්ධ වෙනවා කියන කාරණාව ඔයාලට ඔයාලගේ ජීවිතේ මෑත අවුරුදු 3-4ක කාලය ඇතුළත සිදුවෙච්ච සිදුවීම් හොඳට
විමසා බැලුවොත් මේ කාරණාව තේරුම් යයි. මොකද දැන් තවදුරටත් පුද්ගලයෙක්ට අර පහළ කම්පන සංඛ්‍යාත අඳුරු ශක්තියෙන් සමග ජීවත් වීමේ හැකියාවක් නැහැ. ඒ ආකාරයෙන් පෘථුවියේ කම්පන සංඛ්‍යාත අනුව අනුවර්තනය වෙන්න බැරි ජීවීන් සියලු දෙනාම తాවකාලික වඩපණ වීම හෝ විවිධාකාරයේ අනතුරු මගින් නැත්නම් අංශභාගයේ විවිධ දීර්ඝකාලීන රෝග නිසා ඇතිවන කායික ව්‍යාකූලතා ඒ වගේම මිය යාම වැනි කාරණා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ තමන් විසින් යම් කාලයක ගොඩනගාගත්ත අඳුරු ශක්තිය නැත්නම් ඒ වගේම තමන්ගේ මුතුන් මිත්තන්ගේ ඉඳලා තමන්ට ඥානගතව ලැබෙන ඍණාත්මක ශක්තියන් වල ප්‍රතිඵල තමන් සාර්ථකව විසඳාගත්තේ නැත්නම් එතනදී තමන්ගේ පරිවර්තනය නියමාකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මෙම යුද්ධමය වාතාවරණයේදී තමන් විසින් දැන හෝ නොදැන එක් පාර්ශවයකගේ පැත්ත ගැනීම සහ තවත් පාර්ශවයකට ද්වේෂ කිරීම මේ තුල ඇත්තටම තමන් නොදැනුවත්වම කරන්නේ අර විශ්වයේ අපිරිසිදු ශක්තියෙන් පිරිසිදු වීමේ ක්‍රියාවලියට තව අර පවතින ගින්නට තමන් නොදැනුවත්වම තව ද්වේෂයේ වෛරය එකතු කරනවා. ඉතින් මෙතනදී එවැනි පාර්ශවයන්ට ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීමට ඉඩ සලස්වා තමන් කළ යුතු වෙන්නේ ඇත්තටම තමන්ගේ ජීවිතයේ තමන්ගේ අරමුණු සඳහා හිත යොමු කිරීම. ඒ වගේම අනෙක් කාරණාව තමයි යුද්ධමය වාතාවරණය යම් පුද්ගලයන් පිරිසක් තුල ඇතිවෙන විශාල වශයෙන් සිදුවන වෛරයේ ද්වේෂයේ ගැටුමක්. නමුත් තම තමන්ගේ ජීවිත තුළ තම තමන්ගේ පුද්ගලික ජීවිතය තුළ සිදුවෙන මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන් වලදී තමන් ඉවසීමෙන් මෛත්‍රියෙන් ක්‍රියාත්මක වීම විශ්වයේ මෙම පිරිසිදු වීමේ ක්‍රියාවලියට සහ මෙවැනි යුද්ධමය වාතාවරණයක් ඇතිවීමේ තත්ත්වයන් වලට කරන උපකාරයක්. යුද්ධමය තත්ත්වය ඇත්තටම මර්ධනය කිරීමට තමන් කරන්නා වූ උපකාරයක්. ඉතින් ඒකත් තමන් දැනගෙන ඉන්න ඕනේ. කියන්නේ නිතරම අපිම යුද්ධ කරන්න අවශ්‍යයි කියලා එකක් නැහැ. අපේ රටම යුද්ධ කළ යුතුයි කියලා දෙයක් නැහැ. නමුත් වෙන රටක විශ්වය තුල සිද්ධ වෙන ඒ ක්‍රියාකාරීත්වය තුල තම තමන්ගේ ජීවිත ඇතුලේ සිද්ධ වෙන වෛරය, ද්වේෂය මෙවැනි ගැටලුකාරී තත්වයන් ඒ විශ්වයේ ශක්තියට බලපානවා. එතකොට මෙවැනි තත්වයකදී තමන්ට කළ හැකි හොඳම දේ මොකක්ද? තමන් ඉවසීමෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් තමන්ගේ ජීවිතය ගත කිරීම. ඒක විශ්වයේ පවතින ගිනි ජාලාව නිවන්න තමන් උපකාරී වීමේ එක ක්‍රමයක්. ඒ වගේම කිසිම පාර්ශවයකගේ පැත්තක් නොගෙන කිසිම කෙනෙක්ට ද්වේෂ නොකර තමන්ගේ ජීවිතයේ වැදගත් අරමුණු වලට හිත යොමු කිරීම. අනිත් කාරණාව තමයි ට්වින් ෆ්ලේම්ස්. නියුන් ආධ්‍යාත්මික සහකරුවන්ගේ සම්බන්ධතාවය සහ ඔවුන්ගේ ආධ්‍යාත්මයේ සූපත් වීමේ ක්‍රියාවලිය විශ්වයේ මෙවැනි ද්වේෂය, වෛරය, අඳුරු ශක්තියින් පිරිසිදු වීමේ ක්‍රියාවලියට උපකාර වන ඉතාමත්ම වැදගත් ක්‍රියාවලියක්. ඒ නිසාම තමයි මුලින්ම නියුන් ආධ්‍යාත්මික සහකරුවන් අත්දකින්නේ ඔවුන්ගේ ජීවිත තුළ පුද්ගලිකව තම තමන් සමග සිටින තම තමන්ගේ පවුලේ පිරිස්, නෑදෑයෝ, යහළුවෝ, සමහරලාට කාර්යාලයේ සිටින පුද්ගලයන් මෙවැනි අය අතර ඇතිවෙන ගැටුම් වලදී තමන් මුහුණ දෙන්නේ මේ පිරිසිදු වීමේ ක්‍රියාවලියට. ඉතින් මේ නිසා තමයි නියුන් ආධ්‍යාත්මික සහකරුවන්ගේ සම්බන්ධයේදී ඇතිවෙන ගැටලුකාරී තත්වයන් වලදී කාන්තාව සහ පිරිමිය අතර පවතින ගැටුම් වලදී ඉවසීමෙන්, සමාව දීමෙන් ඒ ගැටලු निराකරණය කර ගැනීමේ
අවශ්‍යතාවය පවතින්නේ. ඇත්තටම කොන්දේසි විරහිත ආදරය තමන්ගේ ආත්මීය සහකරුවට පමණක් නෙවෙයි තමා වටේ සිටින සමාජයේ සිටින සෑම පුද්ගලයෙකුටම එකසේ ප්‍රේම කිරීමේ හැකියාව. ඉතින් නියුන් ආධ්‍යාත්මික සහකරුවන් දැන හෝ නොදැන ඔවුන් විසින් සිදු කරන මේ කොන්දේසි විරහිත unconditional love නිසාම ඇත්තටම විශ්වයේ පවතින මේ අඳුරු ශක්තියින් වල බලය ටිකෙන් ටික දුර්වල වෙනවා. ඉතින් ඒක ආදර සම්බන්ධතාවයකට වඩා ඇත්තටම ඉහළ කම්පන සංඛ්‍යාත වලට පෘථිවිය පරිවර්තනය කිරීමේ තවත් එක ක්‍රමයක්. අපි කොච්චර හිතුවත් ආදර සම්බන්ධතාවයකින් විවාහ වූ යුවලක් ආදරයෙන් ජීවත් වෙනවා කියලා ඔවුන් අතර ක්ෂණිකයකින් ඇතිවන යම්කිසි ගැටුම්කාරී තත්වයක් ඔස්සේ ඔවුන්ගේ ජීවිතවල තමන් වැඩියෙන්ම ආදරය කරපු පුද්ගලයා ඊළඟ මොහොතේ පටන් වෛරක්කාරයෙක් වෙන්න පුළුවන්. නමුත් නියුන් ආධ්‍යාත්මික සහකරුවන්ගේ සම්බන්ධතාවයේදී ගොඩනැගෙන්නේ පිරිසිදු ශක්තියක්. ඒ වගේම ආධ්‍යාත්මික පරිණතභාවයක්. ඒ තුල ඊටමත් යහපත් ප්‍රභාෂ්වර ශක්තියක් සහ ප්‍රබල මනුෂ්‍ය ගුණාංග දිව්‍යමය ගුණාංග ඇති මනුෂ්‍යත්වයක් තමයි බිහි වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා හැමදිනාටම පැහැදිලි වෙන්න ඇති කියලා යම් තරමකට මේ යුදමය වාතාවරණය ඒ වගේම එවැනි යුදමය වාතාවරණයක් තවදුරටත් ගිනිජාලාවක් බවට පත් කරන්නේ නැතුව ස්වභාවික පිරිසිදු වීමේ ක්‍රියාවලියට අපි කොහොමද දායක වෙන්නේ? ඉවසීමෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, කොන්දේසි විරහිත ආදරය තුලින් කියන කාරණාව.